ඔයාලත් දන්නවද චක්‍ර දෙයක් ගැන? Let's find out while I make a scan. අපේ ඇඟේ ශක්ති නාලිකා 72000ක් එකිනෙකට හමුවන ප්‍රධාන මංසන්ධි තමයි මේ චක්‍ර කියලා කියන්නේ. අපේ ඇඟේ චක්‍ර 114ක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන චක්‍ර 7යි තියෙන්නේ. ඒ වගේම මේ චක්‍ර 7ට අදාළව කලස් 7ක් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ චක්‍ර ඇඟ ඇතුළේ තියෙන කුහර හෝ අවයව කොටස් කියලා. නමුත් චක්‍ර පිහිටලා තියෙන්නේ අපේ ශක්ති දේහය ඇතුලේ. විද්‍යාත්මකව බැලුවොත් මේ චක්‍ර පිහිටලා තියෙන ස්ථානවල මිනිස් සිරුරේ ප්‍රධාන ස්නායු පද්ධති එකතු වන ස්ථාන සහ හෝමෝන ශ්‍රාවය කරන ග්‍රන්ථි පිහිටලා තියෙනවා. උදාහරණයක් විදිහට හાર્ට් චක්‍රයක තියෙන්නේ පපු ප්‍රදේශයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පාලනය කරන තයිමස් ග්‍රන්ථිය අසලමයි. සරලවම කිව්වොත් අපේ කොඳුරට පේළියේ පතුලේ ඉඳලා හිස් මුදුන දක්වා ඉහළට විහිදෙන සිරස් රේඛාවක තමයි මේ චක්‍ර හත පිහිටලා තියෙන්නේ. මෙඩිටේෂන්, යෝගා, ඩීප් බ්‍රීතින් වගේ දේවල් කරලා චක්‍ර ආලෝකවත් කරගෙන නිරෝගී සිරුරක්, සංසුන් මනසක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. චක්‍ර ගැන ඔයාලත් දන්න දේවල් කමෙන්ට් කරන් යන්න. See you in the next one. Bye bye.